නමස්කාර වේවා බුදුරුවනට සම්මදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සම්මදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සම්මදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සම්මදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දුරුතුපුර පසළොස්වක පොන් පොහොය දවස. පොහොය දවසේ වැදගත්කම අපි ඔබට කෙටියෙන් සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ ලෝකයේ කිසිවෙකුට නොලැබෙන මහා ධනයක් ලැබිලා තියෙනවා. ඒ තමයි මේ සම්බුද්ධ ශාසනය. ඔබට අපි සිහිපත් කළා අපි පහුගිය කාලවකවානුවේ දැක්කා මේ ලෝකයේ විශේෂයෙන් අපේ මේ රටේ විශාල පිරිසක් තමන්ගේ ජීවිත වලින් වර්ධි ගෙවුවා. සසරේ කරපු දේවල් ගෙවලා දෙන්නා. මේ ගෙවාගෙන ආපු සංසාර ගමනේ තමන් අතින් වෙච්ච අඩපාඩු වලට ගෙවන්න තිබිච්ච ඒවා ගෙවලා ඉවර කළා. තව ඉතුරු ඇති අපි දන්නේ නැහැ. අපේ අතින් යම්කිසි අඩපාඩුවක් වුණොත් සංසාරේ ඒක ගෙවලා අවසන් කරන්නම වෙනවා. ඒක හරි පුදුම එකක්. අපි කෙනෙක්ගෙන් යමක් ඉල්ලගත්තොත් සමහර ටික කලක් යනකොට ඒක ඒ දෙගොල්ලන්ටම අමතක වෙලා යනවා. අපි සමහර විට මොන හරි අපි අතින් අකුසලයක් වුණොත් අපි සත්තු මරුවොත්, එහෙම නැත්නම් හොරකමක් කළොත්, එහෙම නැත්නම් වැරදි කාම සේවනයේද, එහෙම නැත්නම් බොරු කිව්වොත්, කේලම් පරස වචන ආදී කිව්වොත්, ඉරිසියා වෛර බද්ධ වෛර ඵල ගැනීම එකට කිරීම ආදී කළොත් සමහර ටික දවසකින් ඒක ආය අමතක වෙනවනේ. සමහර මේ ගහ මරා ගන්නවා, පොලිසි ගාන යනවා, හිරේ වෙලංගේ ඉන්නවා, නඩුහබ කියා ගන්නවා, ආයි ටික දවසකින් ආයේ එකතු වෙනවා. හැබැයි එකතු වෙන එක යහපත් දෙයක්. හැබැයි අර ඊට කලින් කරගත්ත දේවල් ටික ඒව එකතු වෙනකොටම අයින් වෙලා යනවද? නෑ, අපිට ඒව අමතක වෙලා යනවා. ගහගත් ඒවා, ගහ මරාගත් ඒවා, එනකොටගත් ඒවා අපිට ටික කලකින් අමතක වෙලා දෙගොල්ලන්ටම අමතක වෙනවා. හැබැයි කර්මයට අමතක වෙන්නේ. ඒවා ගාන්ට වෙලාවට සුදුසු වෙලාවට ඒවා විපාක දෙනවද නැද්ද? විපාක දෙනවා. මේ සසර කියන්නේ හරි පුදුමාකාර භයානක එකක්. ඉතින් මෙන්න මේ මහ භයානක වූ ගමනක අපි යනවා කියලා අපිට කියලා දුන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ සංසාරේ අපි අතින් වෙච්ච දේවල් වලට විඳින්න වෙන විදිය දැක්කේ. හැබැයි අපට මේ ලෝකේ කවදාවත් ඒ කර්ම විශේෂික අවසන් කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ කම්ම විපාකෝ අචින්තිය.
කර්මයේ විපාක දෙන විදිහ සිහි කළා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි කර්මයේ විපාක දෙන විදිහ අවසන් කරන්න බැරි වුණාට අපි හැමෝම දැනගත යුත්තේ තමයි මොකද්ද? කර්මයට විපාකයක් තියෙනවා. පියකුසල කර්මයක් කළොත් ඒකටත් විපාකයක් තියෙනවා. කුසල කර්මයක්, පුණ්‍ය කර්මයක් සිද්ධ කළොත් ඒකට විපාක තියෙනවා. ඒ දෙකම විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. එතකොට ඒකේ පාප කර්මය තුළින් බලවන්ත වූ දුක් පීඩා උපදවලා දෙනවා. කුසල කර්මය තුළින් සැපේ පාප උදා කරලා දෙනවා. මෙන්න මේ කර්මය සහ කර්මඵල එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදේ නම් වූ හේතුඵල ධම ලෝකයට විවර කළේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මනාකොට විග්‍රහ කළා. නිකම් නෙමෙයි, ඒ වෙනුවෙන් බුදුරජාණන් මහ බෝසතාණන් වහන්සේ අර මව් කර තබාගෙන මහ සයුර තරණය කරපු දවසේ ඉඳලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝසෙවණේදී සේනා සහිත මාර්යා පරාජයට පත් කරවන මොහොත දක්වාම ඒ සඳහා කැප වුණා. ඒ සඳහා වෙහෙසුණා. ඒ සඳහා පරිශ්‍රණයක් කළා. ඒ පරිශ්‍රණය තමයි ආර්ය පරිශ්‍රණය, අරිය පරිශ්‍රණය. ඒ ආර්ය වූ පරිශ්‍රණයක් කරපු අපගේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී සම්බුද්ධත්වයට පත් වීම සමගමයි ඒ පරිශ්‍රණය අවසන් කළේ. ඒ පරිශ්‍රණය තුළින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ කිසිවකුටත් විග්‍රහ කළ නොහැකි, කිසිවකුට සොයාගත නොහැකිව තිබුණු සත්‍ය හතරක් මේ ලෝකයට විවෘත කළා, විග්‍රහ කළා, විභජනය කළා, බෙදලා වෙන් කර පෙන්වලා දුන්නා. දා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී මේ ලෝකයේ කිසිවකු පරිපූර්ණ වශයෙන් අවබෝධ කරපු ආර්ය සත්‍ය හතරක් පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළා. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේදී මේ දසදහසක් ලෝක ධාතුවලම සියලු දසදහසක් ලෝක ධාතුවම කම්පා කරවමින් දේවවරුන් ඉදිරියේ පස්වක භික්ෂුන් වහන්සේලාට ප්‍රථම වතාවට දේශනා කරද්දී බුද්ධාන්තර කල්පයක් ඇතුළත මේ ලෝකයට නෑහිච්ච චතුරාර්ය සත්‍ය ධර්මයේ නැවත ලෝකයට විවර වෙද්දී මේ මිහි කත සතුටින් ඉපිලී යමින් මේ මිහි කත කම්පා වෙන්න පටන් ගත්තා. දසසහස්සී ලෝක ධාතුවම කම්පා වුණා. පොළොව වාසී දෙවියන්ගේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම සියලු දෙවි බඹුන් මේ ධර්මය ඇහිලා සතුටින් ප්‍රීති ഘോഷා පැවැත්වා ඒතම් භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනිචවා ලෝකස්මින්ති. අපගේ භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී මේ අනුත්තර වූ ධම්මචක්කය පවත්තන ලදී. ඒවනාහි ලෝකේ වෙන ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයේ වෙන කවරෙකුට හෝ වෙනස් කළ නොහැකීම යයි කියා පොළොව වාසී දෙවියන්ගේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම දෙවි බඹුන් ප්‍රීති ഘോഷා පවත්වති. මේ ලෝකාන්තරික නරකයේ පවා ඒක
මේ ලෝකේ හිරිසඳුගෙන් එළිය නොලබන ලෝකාන්තරික නරකය පවා ඒකාලෝක කරමින් මහත් වූ ආලෝකයක් පැතිර ගියා. ඇයි එසේ ආශ්චර්යයක් වුණේ? මේ ලෝකයේ මේ වාතලයට ප්‍රථම බුද්ධ දේශනාව විවර වෙනකොට ඒක දෙවියන් සහිත ලෝකයට සුවල්ප දෙයක් වුණේ නැහැ. දෙවියන් සහිත ලෝකයා බලාගෙන හිටියේ ඒ වචනේ කවදද අපිට අහන්න ලැබෙන්නේ? ඒ නිසා තමයි දෙවියන් මහ බෝසතාණන් වහන්සේව රැක්කේ. බෝසතාණන් වහන්සේ විතරක් නෙමෙයි, බෝසත් අම්මවත් රැක්කා. බෝසතාණන් වහන්සේ මව් කුසට ආපු දවසේ ඉඳලා බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතය අත්හැර දාලා මහා විනිශ්ක්‍රමණය කරන කම්ම දෙවිවරු පස්සෙන් හිටියා. එතනින් අතෑරියෙත් නෑ. මහා විනිශ්ක්‍රමණය කළ දුෂ්කර ක්‍රියා කරන කාලෙත් ළඟින් හිටියා. ඒ අතෑරියෙත් නෑ. බුදු බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරියා. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන මොහොතේ දෙවිවරු අතහැරියේ නෑ. උරුවෙල කාශ්‍යප දමනය කරනකොට ඒ දමනය කරන්ට බුදුරජාණන් වහන්සේට උදව් කළා දෙවිවරු. ඒක හරිය ආශ්චර්යමත් සිද්ධියක්. උරුවෙල කාශ්‍යප දමනය කරන මිනිතේ ඉඳලා අද වගේ දවසක දමනය කළේ. එතකොට බුද්ධත්වයට පත් වෙලා දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් හිටියා. පොඩි කිරි දරුවෝ අහම පස්සේ එල්ලිලා යන්න වගේ. පොන්චි වහු පැටව මව්ලැස්සි පස්සෙන් එල්ලි යන්න වගේ දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් එල්ලි ගියා. ඒ ලෝකේ කිසි කෙනෙකුට ලැබෙන්නේ නැති පානයක් පානීය කරන්න. ඒ කිරි මේ ලෝකේ අම්මෙකුට දෙන්න බෑ. ඒ කිරි මේ ලෝකේ කිසිම කෙනෙකුට දෙන්න බෑ. ඒ අමෘත පානීය. ඒ අමෘත පානීය කිරීම පිණිස දෙවියන් බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් ආවේ. පිරිනුවම් පාන මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට ඒ අය භාග්‍යවතුන් වහන්සේගේ පස්සෙන් ආවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ඔය ආර්ය සත්‍ය දේශනා නොකරන්නට මේ ලෝකේ කවුරුත් නැහැ. ආර්ය සත්‍ය විස්තර කරන්න පුළුවන් කෙනෙක්. යම් කොටස් කියලා දෙයි. පරිපූර්ණ වශයෙන් ධර්මයක් කියලා දෙන්න බුදු කෙනෙක් පහළ නොවුනොත් බෑ. අඩුම ගානේ පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් මේ ජීවිත අවබෝධය ඇති කරවන්න බල කියන්න බෑ. උන්වහන්සේලාටත් පුළුවන් යමක් කියලා දෙන සුගතියකට යන්න. දෙවියන් අතර යන්න මිනිසුන්ට උදව් කරන්න පුළුවන්. උන්වහන්සේලා පින්ඩ පාති වටිත් ඉඳන් හැන්දක් බෙදුවත් ඒ අයට දෙවියන් අතර සුගති සැලසෙනවා. හැබැයි මෙයයි නිවන, මෙයයි නිවන් මඟ, මෙයයි දුක, මෙයයි දුක්ඛ සමුදය, මෙයයි දුක්ඛ නිරෝධය, මෙයයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වූ ආර්ය සත්‍ය කියලා මේ ලෝකයේ චතුරාර්ය සත්‍ය බුදු කෙනෙක් විස්තර කරනකම් විවර කරලා දෙන්න මේ ලෝකේ කාටවත් බෑ. බලන්න බුදු කෙනෙක් ලෝකෙට පහළලා කරන විශ්මිත ක්‍රියාව. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා කරන සේවය මේ ලෝකේ කාටවත් හිතා ගන්න බෑ. දෙවියන් සහිත ලෝකයා අසරණ භාවයෙන් මුදවගන්නේ බුදු කෙනෙක් පහළ වෙලා. දෙවියන් සහිත ලෝකයා අසරණ වුණේ කන්න බොන්න දෙයක් නැතුව නෙමෙයි. දැන් අද කාලේ මිනිස්සු අසරණයි කියලා හිතන් ඉන්නේ ඒකද නේද? අසරණයි කියලා හිතාගෙන ඉන්නේ මේ මනුස්ස ලෝකයේ තියෙන සාමාන්‍ය පහසුකම් වල අඩුපාඩුවක් දැකලා අසරණයි කියලා හිතන්නේ. ඒ අසරණ භාවයේ පොච්ච දෙයක්. ඒක මහ ලොකු අසරණකමක් නම් නෙමෙයි. හැබැයිම අසරණ භාවය කියන්නේ සංසාරයට වැටිච්ච ගමන. ඒ සසර නම් වූ මහා ඛේදවාචකය. ඒ තුල අපි කවුරුත් අසරණයි. දෙවිවරුත් අසරණයි. මිනිස්සුත් අසරණයි. අපි හැමෝම අසරණයි.
තිරිසන් සත්තු විතරක් නෙමෙයි මේ ලෝකයේ උපදින සෑම කෙනාම සංසාරයේ තුල අසරණයි. අන්නේ අසරණ භාවයෙන් මුදවාගෙන අපිට සරණක් හදලා දෙන්න තමයි මේ ලෝකයේ සම්මා සම්බුදුවරයන් වහන්සේ නම පහළ වෙන්නේ. අපේ පිනට මෙකල පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගතය ගැන බලලා අපේ මේ පුංචි රටට වැඩම කළා. පාද ස්පර්ශ තබමින් මේ පුංචි රට ධර්ම දීපයක් බවට පත් කරවමින් අපගේ භාග්‍යවතුන් වහන්සේ අද දවසේ අද වගේ දවසක නැවත තමන් වහන්සේගේ මව්බිමට වැඩි. සේවන් වූ මහා පුණ්‍යවන්ත මහ පොළවක අපි මේ වාසියලා බණ කියන්නේ. ඒ වගේ මහා පුණ්‍යවන්ත භූමියක අද ඔබ වාසියලා බණ අහන්නේ. එදා බුදුරජාණන් වහන්සේ යක්ෂයන් දමනය කරන දවසේ ඔබට මතකයි පහළට අපි සිහිපත් කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරපු වෙලාවේ යක්ෂයෝ කැමති වුණේ නැහැ බුදුරජාණන් වහන්සේට මේ මහ පොළොවට වඩින්න දෙන්න. බුදුරජාණන් වහන්සේ ගණාන්ධකාරයක් මවමින් ඉරිදි ප්‍රාතිහාර්ය පාමිය යක්ෂයෝ දමනය කළා. බය වුණා. අනේ ස්වාමීනි අපි ඔබ වහන්සේ අපේ ජීවිතය විනාශ කරන්න එපා. අපි ඔබ වහන්සේට මේ රාජ්‍යය මුණක් දෙන්නම්කෝ. මට මේ පත්කඩේ එලා ගන්න ටිකක් තිබ්බන ඇති කියලා. අද මේ ගුණ සෑය එහෙම නැත්තම් මහියංගන චෛත්‍ය රාජයන් වහන්සේ වැඩ සිටි හරියටම ඒ සෑය කරගියේ මැත්තේ මහා පොළවේ බුදුරජාණන් වහන්සේ පත්කඩේ එලාගෙන තේජෝ ධාතු සමාපත්තියට සමුවැදෙමින් පෙළහරක් පෑවා. බුද්ධ රශ්මි මාලා විහිදුවමින් භාග්‍යවතුන් වහන්සේ පෙළහරක් පෑවා. භාග්‍යවතුන් වහන්සේගේ පත්කඩේ වටින් ගිනි දැල් පිට කරනවා. ටික ටික පත්කඩිය විහිදි යද්දී බුද්ධ රශ්මි මාලා විහිදුවමින් අර ගිනි දැල් සහිත පත්කඩිය ඈතට විහිදිලා යද්දී මුළු ලංකා දීපියම වැහෙන්න ඒ පත්කඩේ විශාල වෙනවා. ඒ වෙලාවේ තමයි යක්ෂයන් මොහොත වෙරළටම සේන්දු වෙtti බුදුරජාණන් වහන්සේ ගිරි දිවයින නම් මෝ දිවයින ලංකා දීපයට ලං කරලා ඒ ගිරි දිවයිනට යක්ෂයන්ට කොට වෙන්න අවස්ථාව හදලා දුන්නා. එහෙනම් මේ අපි වාඩි වෙලා ඉන්න තැන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රශ්මියෙන් පහස ලැබලා තියෙනවා. එවන් වූ භූමියක මිනිසෙක් කියලා උපදින ලැබිච්ච අපි කොච්චර වාසනාවන්තයිද? කොච්චර පින්වන්තයිද? ඒ වාසනාව නොදන්න අය අද කාලේ වේගයෙන් බුදුරජාණන් වහන්සේ අදහරින පුරුතය මේ අපේ ගම් පළාත් වලයි. එක්කෙනා දෙන්න යනවා මේ ළඟදිත් හොයලා බැලුවා මේ හැටුවසයි පැත්තේ ලොකු පිරිසක් යනවා වේගයෙන්. මොකද යන්නේ කියලා බලද්දි ගම් අතර ගලන දවස්වල බඩමල් ගෙනත් තියලා. ඊළඟට දිරච්ච ගෙවල් වලට හයි හත්තිය තියෙන ගෙවල් හදලා දෙනවා කියනවා. කැඩිච්ච කකුසි පෝච්චි වලට කකුසි අරන් දෙනවා. ඔන්න මිනිස්සු යන්නේ හේතුව. මෙච්චර උත්තම පුංචි රටක අපි ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ වටිනාකම දන්නේ නැතිකම. බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා ඔබ අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේ ගෙවල් ගන්න ගිහලා බඩු බෙදුවා කියලා? මමත් කරනවා. අපිත් ඔය ගොඩ එහෙම උදව් කරනවා අපිට පුළුවන් විදිහට. නමුත් ඔබ අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේ බඩමළු අරගෙන ගෙන්ගෙට ගියා කියලා? සාරිපුත්ත මොගලන් මහරහතන් වහන්සේලා ගෙන්ගෙට වැඩියා කියලා බඩමළු අරගෙන නෑ. හොඳම උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ 12 වෙනි වස් කාලයේ ගත කළේ වේරංජාවේ. වේරංජාවේ වස් වාසය කරද්දී ඒ දවස්වල විශාල දුර්භික්ෂයක් ආවා. 500ක් භික්ෂු සංඝයා වස්සසේ වේරංජ බ්‍රහ්මණියගේ ආරාධනාවෙන්. එතුමාට අමතක වුණා මම බුදුරජාණන් වහන්සේ අතර 500ක් භික්ෂු සංඝයාට වස් ආරාධනා කරන්නේ කියලා අමතක වුණා.
දැන් භාග්‍යතුන් වහන්සේ ඇතුළු සංඝයා වස්සසුවා එකම දවසක්වත් දානයක් දෙන්න ආවේ නැහැ. ඒ පැත්තටවත් ආවේ නැහැ. මාස 3ක් ගෙවිලා ගියා. 3 මාසෙම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානි නැහැ. ඒ වනාන්තරයේම එක පැත්තක හිටියා ගැල් කණ්ඩායමක්, වෙළඳ කණ්ඩායමක්. ඒ භික්ෂුන් වහන්සේලා එතනට වඩිනවා පාත්‍රය අරගෙන අශ්වයන්ට දෙන යවහල් මිට පාත්‍රයට දානවා. සංඝයා ඒක ගෙනල්ලා කොටලා වැළඳුවා. භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා මොගලම් මහරහතන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහ පොළොව ASCII තියෙනවා මේ මිදිච්ච කිරි මේ කිරි වල යොදේ වගේ දෙයක් මේ මහ පොළොව යට තියෙනවා බොහොම ප්‍රණීතයි. ඒ දේ භික්ෂුන් වහන්සේට තරම් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ. භාග්‍යතුන් වහන්සේ අතට භික්ෂු සංඝයා යවහල් වලදලා වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේට තිබුණා ආයෙනම් බොහොම හොඳයි මොකක්ද මේ නිසුන්ට කන්න නැති වෙලාවේ මේක අනිත් පැත්ත හරවලා හරි කමන්නේ ඛණ්ඩ දෙමු කියලානේ අද කාලේ උනා නම් අපිට කියන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙමවත් මිනිසුන්ට දේවල් බෙද බෙද ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ එක අවස්ථාවක නාලන්දාවේ දුර්භික්ෂ කාලයක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගෙංගිට වඩිනවා පිණ්ඩපාතේ 500 නමක් එක්ක. ඒ දවස්වල මිනිස්සු ජීවත් වුණේ කූපන් පොත්වලින්, සලාකවලින්, රජෙන් දෙන දෙයකින් ජීවත් වෙන මිනිස්සු යන්තම් ජීවත් වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ පිණ්ඩපාතේ වැඩියා. හිස් පාත්‍රය රංගේ පාත්‍රය මොන හරි පුරවගෙන ගිහින් දිල්ලන්න ගියා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ හිස් පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩියා. ඒයි නිගණ්ඨනාථ පුත්තගේ හිටියා ශ්‍රාවකයෙක් ගාමිණී කියලා. මේ ගාමිණීව කඳවලා බුදුරජාණන් වහන්සේට විරුද්ධව චෝදනා කරන්න ඉගැන්නුවා නිගණ්ඨනාථ පුත්ත. කියනවා ගාමිණී ඔබට ප්‍රසිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට ගිහලා ඔබ වාදියක් නගන්න. ස්වාමීනි මම කොහොමද ඔච්චර ඉද්දිමත් උතුමෙකුට කරන්නේ? වාදියක් නම්වන්න. ඔබට කරන් තියෙන පොඩි දෙයක්. ඔබ ගිහිල්ලා අහන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ හැබෑවට මේ මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් යුක්තයි නේද කියලා. එතකොට ඔව් කියයි කියනවා. එතකොට අහන්න කියනවා. එහෙනම් ඇයි ඔබ වහන්සේ මෙච්චර මේ මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන කාලේ ජීවිතයත් මරණයත් එක්ක පොදිපදින කාලේ මේ පොරබදිද්දී ඇයි මේ 500 භික්ෂු සංඝයා පරිවරාගෙන ගෙංගෙට යන්නේ පිටපාත? එච්චර අනුකම්පාවක් තියෙනවනේ. මේ ලෝකේ කරුණාවෙන් අග්‍ර කවුද? බුදුරජාණන්. අනුකම්පාවෙන් මෛත්‍රියෙන් අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ අනුකම්පාව නිසාම තමයි බුදුරජාණන් වහන්සේ එදා ඒ පිටපාත වැඩි ප්‍රණීත භෝජන හොයාගෙන රජමැදුරු වලට යන්න පුළුවන්කම තිබුණා. ඒ මිනිස්සු කෙරෙහි අනුකම්පාවක් තිබුණා. භාග්‍යවතුන් දේශනා කරන ගාමිණී මම මේ වෙලාවේ කල්ප 91ක් ආපස්සට බලනවා කියනවා. ඔය කල්ප 91 ඇතුළත මම දැකලා නැහැ කියනවා. දන් දීලේ හේතුවෙන් දුක්පත් වෙච්ච මිනිසෙක්. බලන්න බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ලෝකයට අනුකම්පා කළ යුත්තේ කෙසේද කියලා. එහෙනම් දුක්පත් කෙනා කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අර භාග්‍යවතුන් වහන්සේ අතහැරලා ලාභ සත්කාර ටිකක් අල්ලගන්න එක නෙමෙයි. එයා නුවණ තියෙන ප්‍රඥාවන්ත කෙනෙක් නම් බලන්න ඕනේ. ඇයි මම දුක්පත් උනේ? අර සලාක වලින් ජීවත් වෙච්ච මිනිස්සුන්ට බුදුරජාණන් සංඝයා කියලා බඩුමලු බෙදුවා නම් ඒගොල්ලෝ ඊළඟ ජීවිතේ ඊටත් වඩා පහළට වැටෙන්න තිබ්බයි තවත් දින ගෙවෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කලේ මොකද්ද? පාත්‍රයේ අරගෙන මෙස්සිතින් කරුණා මෛත්‍රියෙන් උතුරා ගියපු සෙනෙහසකින් මිනිස්යෝ කෙරෙහි හිස් පාත්‍රයේ අරගෙන අර අමාරුවෙන් ජීවත් වෙන අමාරුවෙන් කනබන මිනිස්සුන්ගේ ගේ ළඟට පින්ඩපාත වැඩියා. ඔයලා තීච්ච මොනවා හරි දෙයකින් පොඩ්ඩක් අර පාත්‍රයට බෙදුවා. සමහර පොඩි බත් හැන්දක් වෙන්නේ නැති.
ඒ පත්‍යන්ත නිසා අද දෙවිවරු අතර කී දෙනෙක් ඉන්නවද දෙවියන් ලයිපදිලා. වාග්යතුනාති බලන්න කරුණාව දැක්වේ විදිහට. කරුණාව දැක්වේ ලෝකයා රවට්ටන්නේ හැබෑවටම. ඒ කරුණාව නිසා කී කෝටියක් නම් මැරලා ගිල් දෙවියන් අතරේ උපදී නැත. කී කෝටියක් නම් ඒ කරුණාව ඉදිරියේ මගපල නිවනින් සැනසීලා පිරිනම පාට ඇත. ඒක තමයි හැබෑම කරුණාව කියන්නේ. ඊතරම් වූ මහත් වූ අනුකම්පාවක් කරුණාවක් දැක්වූ ශාස්ත්‍රූන් වහන්සේ නමක් සරණියන්ට ලැබීම අපේ මොනතරම් වාග්යද මොනතරම් වාසනාවක්ද. එසේ වාග්ය උදා කරලා දීපු එසේ වාසනාව උදා කරලා දීපු අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළ ලස්සන දේශනාවක් විස්තර කරන්නයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. මේ සූත්‍ර දේශනාව අංගුත්තර නිකාය 4 කියන උතුම් පොත් වහන්සේගේ ඇතුළත් වෙන සූත්‍ර දේශනාවක්. මේකේ නම ඉන සූත්‍රය. මොකද්ද මේ සූත්‍ර දේශනාවේ නම? ඉන සූත්‍රය. ණය ගැනීම ගැන වදාළ දෙසුම. ඉන සූත්‍රය යන්න මූර්තජ නැහැ. බුදුරජාණන් වහන්සේ දවස්වල වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. කොහෙද වැඩ සිටියේ? සවැත් නුවර ජේතවනාරාමයේ තමයි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. පින්වත් මහණෙනි, මේ ලෝකයේ කම්සප අනුභව කරන කෙනෙකුට දිලිඳු බව දුකක්ද සැපක්ද කියලා අහනවා. කම්සප අනුභව කරන අය කියලා කියන්නේ ගිහි අයට. ඒතර කාමයෙන් බැහැර කරපු අයට කියනවා ශ්‍රමණ කියලා. ගිහි පැවිදි. එතකොට මෙන්න මේ ගිහි ජීවිතය ගත කරන අයට මේ දිලිඳු භාවය කියන්නේ දුකක්ද සැපක්ද? උත්තර දෙන්න බයයිද? දැන් අම්මලාට මොනවත් නැත්තම් මේ අයට මොනවත් දෙයක් නැත්තම් ජීවත් වෙන්න හරියවන් වතු පිට ගෙවල් දොරවල් ඉද කඩන් හෝ යාන වාහන හෝ කනකරාභරණ ආයිත්තන් හෝ මොනවා හරි කන බොන දෙයක් හරි නැත්තම් දිලිඳුයි නම් දුක්පත් නම් ඒක සැපයිද දුකයිද? ඒක දුකක්. දුක්ඛම් බන්තේ ස්වාමීනි, ඒක දුකක්. එසේ ස්වාමීනි, ඒක දුකයි කියනවා. භාග්‍යවතුන් වහන්සේ අහනවා, පින්වත් මහණෙනි, යම් මේකින් තමාට ධනියක් නැති පොහොසත් නොවූ දිලින්දෙක් ජීවත් වීමට ණයක් ගන්නවා නම් මහන්නේ කම්සප අනුභව කරන කෙනෙකුට ණය ගැනීමත් සැපයිද දුකයි? දැන් සල්ලි තියෙන කෙනෙක් ණය ගන්නවද? ඕන තරම් සල්ලි තියෙන කෙනෙක් ණය ගන්න නැහැ නේ. පොලියට හරි දෙනවා මිස. ණයට ගන්නේ කවුද? දුක්පත් කෙනා. එතකොට දිලිඳු වීමත් දුක, දිලිඳු කෙනෙක් ණයක් ගැනීමත් මොකද්ද? දුක. මාන් යම් හේකින් තමාට ධනිය නැති පොහොසත් නො දිලින්ද ජීවත් වීමට ණයක්ගෙන පොලිය වැඩි ඇති බව අසන්නට ලැබේ නම් මහණෙනි, කම්සප අනුභව කරන කෙනෙකුට ණයට පොලිය වැඩි වීමත් දුකක්ද නැද්ද කියලා අහනවා. දැන් ණය ගත්තොත් මොකද වෙන්නේ ඊට පස්සේ? පොලිය ගෙවන්න ඕනේ. දැන් පොලිය වැඩෙනකොට ඒක සැපයිද දුකයිද? ස්වාමීනි, ඒකත් දුකක්. ඊට පස්සේ ණය අරගෙන ණය ගෙවා ගන්නත් බැරි වෙලා පොලිය ගෙවා ගන්නත් බැරි වෙලා පොලිය ඉල්ලලා අර ණය දුන්න අය බනිනවා, දොස් කියනවා, චෝදනා කරනවා. එතකොට ඒකත් සැපයිද දුකයිද? දැන් මේ ඔක්කොම එන්නේ කාටද? දිලින්දාට. දැන් දිලින්දාට දිලිඳුකමත් දුක, දිලිඳු වීම හේතු කරගෙන අනුන්ගේ ණයක් ගන්නකොට ඒකත් දුක. එතකොට ණය ගත්තාම ඒකට පොලිය ගෙවන්න වෙනවා, ඒකත් දුක. පොලිය ඉල්ල පොලිය ගෙවා ගන්න බැරි වුණාම ඒකට අර සල්ලි මේ ඒ අයිතිකාරයෝ බනිනකොට ඒකත් දුක. එතකොට මේ පොලිය ගෙවා ගන්න බැරුව මොකද වෙන්නේ? අයිතිකාරයෝ නායකරුව පස්සෙන් එනවා, එළව එනවා. නායකරුව පස්සෙන් හඹා යනවා. ගම අතහැර දාලා යන අන්තිමට.
රට අතෑර දාලා යනවා. වෙච්ච දෙයක් නෑ. හොයාගන්න නෑ. මිනිස්සු එහෙම වෙන්නේ නැද්ද? එහෙනම් මේ දිලිඳු බවත් දුක. දිලිඳු වීම හේතු කරගෙන ණයක් ගන්නකොට ඒකත් දුකක්. ඊට පස්සේ ණය වෙච්ච කෙනෙක් ඊට පස්සේ යාට පොලිය ගෙවන්න වෙනවා. ඒකත් දුක. පොලිය ගෙවුවේ නැතු වුණාම මොකද වෙන්නේ? සල්ලි අයිතිකාරයෝ චෝදනා කරනවා. ඒකත් දුකයි. දැන් චෝදනා කරලා බැරි වුණාම අන්තිමට පස්සේ පන්නනවා. ඒකත් දුකයි මහණෙනි. යම් හේකින් තමාට ධනියක් නැති පොහොසත් වූ දිරින්දෙක් ණයකරුවන් හඹා එද්දිත් නොදෙයි නම් ඔහු සිරගත කරනවා. අන්තිමට මොකද වෙන්නේ? එයා මොකද කරන්නේ? නීතිය මගින් සිරගත කරනවා. රජුරුවන්ගේ උදහසට ලක් වෙනවා. එතකොට එයා සිරපහරයට ලක් වෙනකොට ඒක දුකක්ද කියලා අහනවා ස්වාමීනි. එයා දුකයි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි මේ ලෝකයේ කම්සප අනුභව කරන කෙනෙකුට දිලිඳු බවත් දුකක්. ලෝකයේ කම්සප අනුභව කරන කෙනෙකුට ණය ගැනීමත් දුකක්. ලෝකයේ කම්සප අනුභව කරන කෙනෙකුට පොලිය වැඩිවීමත් දුකක්. ලෝකයේ කම්සප අනුභව කරන කෙනෙකුට චෝදනා ලැබීමත් දුකක්. මහන්නේ ලෝකයේ කම්සප අනුභව කරන කෙනෙකුට ණයකරුවන් හඹා ඒමත් දුකකි. ලෝකයේ කම්සප අනුභව කරන කෙනෙකුට සිරගත වීමත් දුකකි. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය විදිහට ඔය ණය ගැනීම ගැන විස්තර කරලා භාග්‍යවතුන්ස වදාලා එසේයින්ම පින්වත් මහන්නේ යම් කෙනෙකුට කුසල් දහම් පිළිබඳව ශ්‍රද්ධාවක් නැත්තේද? කුසල් දහම් පිළිබඳව පවට ලැජ්ජාවක් නැත්තේද? කුසල් දහම් පිළිබඳව පවට බයක් නැත්තේද? කුසල් දහම් පිළිබඳව වීරිය නැත්තේද? කුසල් දහම් පිළිබඳව ප්‍රඥාව නැත්තේද? පින්වත් මහන්නේ ආර්ය විනයෙහි මේ පුජ්‍යලයා තමා සතු ධනයක් නැති පොහොසත් නොවූ දිලින්දකයි කියනු ලැබේ. ආන්න බුදුරජාණන් වහන්සේ මේ ආර්ය ශ්‍රාවකයා තුළ දිලිඳු බවක් ඒ වගේම විස්තර කරනවා. දැන් කම්සප අනුභව කරන කෙනාට තියෙනවා දිලිඳු බවක් ඔය කියපු විදිහ එකක්. ඕකන අපිට දිලිඳුයි කියලා හිතෙන්නේ නේද? ඔය දිලිඳු බයෙන් ගොඩ එන්න නෙමෙයි මහා වටිනා කියන ධනියක් අතහැරලා මිනිස්සු දිලිඳු ගොඩටම පයින්න හද. ඔය දිලිඳු භාවයෙන් ගොඩ එන්න හින්දා තමයි මිනිස්සු මේ බොහෝ විට බුදුරජාණන් වහන්සේ පවා ආදහරින්නේ. තර භාග්‍යවතුන් දේශනා කරනවා ආර්ය විනය තුල දිලිඳු බව කියලා කියන්නේ ඔය කාම්භෝගී ගිහි ජීවිත ගෙවන අය තුල තියෙන දිලිඳු බව නෙමෙයි. කාම්භෝගී ගිහි ජීවිත ගෙවන අය තුල දිලිඳු බව වෙනයි ආර්ය විනය තුල දිලිඳු බව වෙන එකක් කියලා. බුදුරජාණන් දේශනා කරන මහණෙනි ඔන්නේ ඔය කාම්භෝගී ගිහි ජීවිත ගෙවන කෙනාට ඔය කියපු විදිහ දේවල් සේරම දුකක් ඒවා දිලිඳු බවක්. ඒ වගේමයි ආර්ය විනය තුලත් දිලිඳු බවක් තියෙනවා. ආර්ය විනය තුල දිලිඳු බව කියලා කියන්නේ ඔය විදිහේ දිලිඳු බවක් නම් නෙමෙයි. මොකද්ද ආර්ය විනය තුල දිලිඳු බව කියන්නේ? කුසල් දහම් පිළිබඳව ශ්‍රද්ධාව නැත්තම් ඒක මොකද්ද? ඒක දිලිඳු බව. කුසල් දහම් පිළිබඳ පවට ලැජ්ජාව නැත්තම් ඒක දිලිඳු බව. කුසල් දහම් පිළිබඳව පවට බය නැත්තම් ඒක මොකද්ද? දිලිඳු බව. කුසල් දහම් පිළිබඳව වීරිය නැත්තම් ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය නැත්තම් ඒක මොකද්ද? ඒක දිලිඳු බව. කුසල් දහම් පිළිබඳව ප්‍රඥාව නැත්තම් ඒක දිලිඳු බවක්. ඔන්න ඔයකට කියනවා පංච ධන කියලා. ඔය කාරණා පහ නැත්තම් එයා පොසත් කෙනෙක්ද දිලිඳු කෙනෙක්ද? එයා කොච්චර ධනවත් විදිහට හිටියත් සාමාන්‍ය සමාජයේ එයාට කොච්චර යාන වාහන තිබ්බත් එයාට මොනතරම් ගෙවල් දරවල් තිබ්බත් ඉඩකඩම් තිබ්බත් එයා අන්ත අසරණ දිලින්දෙක්. දැන් අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ අම්මා එයා තමයි පොසත්ම කෙනානේ. ගොඩාක් වාහන තියෙනවා. ගොඩාක් ඉඩකඩම් තියෙනවා. ගොඩාක් වස්තුව දේපල තියෙනවා. අපි හිතන් ඉන්න එයා තමයි ධනවන්තම කෙනා කියලා. හැබැයි එයා කවුද?
එයා ධනවන්තයෙක් වෙන්නේ නැහැ. එයා තුල ඒ කාරණා පහ නැත්තම්. මොනවාද ඒ කාරණා පහ? කුසල දහම් පිළිබඳව ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය, ප්‍රඥාව. ඔන්න ඒ කාරණා පහ තියෙනට ඕන. වට අපි කියනවා පංච ධන කියලා. මොනවා කියලාද කියන්නේ වට? පංච ධන කියලා ආර්ය විනය තුළ විස්තර කරනවා. පින්වත් මහණෙනි, කුසල් දහම් පිළිබඳව ඔහු සත්‍ය ධනිය පොහොසත් නෝ දිලින් ඔන්න දැන් ඔය විදියට දිලිඳු වුණොත් කෙනෙක් කොහොමද ණය ගැනීම වෙන්නේ? දැන් අර දිලිඳු කෙනා කාම්භෝගී ගිහි ජීවිත ගෙවන අය දිලිඳුනහම මොකද කරන්නේ? එයා කාගෙන් හරි ණයට ගන්න. ඊට පස්සේ ඒ ණයට පොලිය ගෙවන්න ඕනේ. ඒ පොලිය ගෙවුවේ නැතුනහම මේ මිනිස්සු ඊට පස්සේ මොකද වෙන්නේ? චෝදනා කරනවා. දොස් කියනවා. ඊට පස්සේ යන්තෙන් වල පස්සෙන් එළවනවා. ඊට පස්සේ එහෙමත් නොගෙවුවොත් හිරේ විලංගු යන්න වෙනවා. ඒ සාමාන්‍ය ලෝකයේ විදියයි. ආර්ය විනය තුල ණය ගැනීම කොහොමද වෙන්නේ? බුදුරජාණන් දේශනා කරන මහණෙනි, තමා සතු ධනිය නැති තමා ওই විදිහට ආර්ය විනය තුල තමා සතු ධනිය නැති දිලින් තැනත්තා මොකද කරන්නේ? එයා කුසල් දහම් පිළිබඳව ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, වීරිය, ප්‍රඥාව කියන මෙන්න මේ කාරණා පහ නැතිකම හේතු කරගෙන යා මොකද කරන්නේ? කයින් දුස්චරිතයේ හැසිරෙනවා. වචනේ දුස්චරිතයේ හැසිරෙනවා, සිතින් දුස්චරිතයේ හැසිරෙනවා. එයා දැන් ওই දුස්චරිතයේ හැසිරෙන්නේ එයා තුල නැත්තේ මොකද? එයා තුල නැත්තේ අර ධනිය තමයි නැත්තේ. මොකද්ද එයා තුල නැත්තේ? ශ්‍රද්ධා ධනිය, හිරි ධනිය, ඔත්තප්ප ධනිය, වීරිය ධනිය, ප්‍රඥා ධනිය. ඔන්න මේ පංච ධනිය ඒ තුල නැති නිසා මෙයා මොකද කරන්නේ? කයින්, වචනින්, සිතින් දුස්චරිතයේ හැසිරෙනවා. බුදුරජාණන් දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ තමයි ආර්ය විනය තුල ණය ගැනීම කියලා කියන්නේ. එහෙනම් ආර්ය විනය තුල ණය ගැනීම කියන්නේ මොකද්ද? එයා සත්තු මරනවා නම් ඒ ආර්ය විනය තුල ණයකාරී. හොරගම් කරනවා නම් ආර්ය විනය තුල යා ණයකාරී. වැරදි කාම සේවනයේ යෙදෙනවා නම් ආර්ය විනය තුල යා ණයකාරී. බොරු කියනවා නම් මත්පැන් මන්දිරයි භාවිතා කරනවා නම් ආර්ය විනය තුල යා ණයකාරී. කේලාම් කියනවා නම්, පරුස වචන කියනවා නම්, හිස් වචන කියනවා. අනුන්ගේ දේවල් වලට ආශා කරනවා නම්, ඊර්ෂියාකම්, වෛර, බද්ධ වෛර, පලි ගැනීම, එකට එක කිරීම කරනවා නම්, අනුන්ගේ දේවල් තමා සන්තක කරගන්න බලනවා නම්, ඒ ඔක්කොම ආර්ය විනය තුල. බුදුරජාණන් දේශනා කරනවා එය ආර්ය විනය තුල ණය ගැනීම කියලා. දැන් ණය ගත්තාම මොකද වෙන්නේ ඊට පස්සේ? ණය ගෙවන්න වෙනවා. ලස්සනට විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ විස්තරය. ඊට පස්සේ යා මොකද කරන්නේ? කයින්, වචනයෙන්, මනසින් දුස්චරිතයේ හැසිරලා එයා පතනවා මොකද්ද? අනිත් අය මාව නොදැනගනීවා. දැන් එයාට දැන් සමාජයෙන් හැංගෙන්න ඕනද නැද්ද? එයා දැන් අපි හිතමු දැන් හොරකමක් කරනවා. දැන් එයා හොරකම කළා මොකද කරන්නේ? මං තමයි හොරකම් කරේ කියලා කියනවනේ. නෑ, දැන් එයා මොකද කරන්නේ? එයා දැන් ඒවෙන් සමාජයෙන් බේරෙන්න ඕනේ. එයා කල්පනා කරන අනේ මං ගැන මිනිස්සු නොදැනගනීවා. මාව මෙලෙස නොදැනීත්වායි කල්පනා කරන. එයා කල්පනා කරන අනේ මාව දකින්න එපා. ඔය විදිහට කයින් කරපු තමන්ගේ අකුසල් ගැන, වචනයෙන්, සිතින් කරපු අකුසල් ගැන සිතා එයා මොකද කරන්නේ? කල්පනා කරනවා.
ඒක හරියට මොන වගේද? පොලිය ගෙවනවා වගේ. දැන් ණය ගත්තාම දැන් අපි වහන ණයක් ගන්නවා කාගෙන් හරි. ගත්තාම මොකද කරන්නේ? ගානට අපි 20 වෙනිදාට දෙන්න ඕන නම් පොලිය 20 වෙනිදා ඉඳලා මොකද කරන්නේ ණයකාරයෝ? මතක් කරනවා. ඔයා ගත්ත මුදලට පොලිය ගෙවන්න දැන් හරි දින හරි. ඒ වගේ තමයි කයින් දුස්චරිතයේ හැසිරෙච්ච වෙලාවේ ඉඳලාම හිතට වද දෙනවා. වචනේ දුස්චරිතයේ දිච්ච වෙලාවේ ඉඳලා වද දෙනවා. මනසින් දුස්චරිතයේ දිච්ච වෙලාවේ ඉඳලා මොකද වෙන්නේ? වද දෙනවා. යාගේ හිතට වද දෙනවා. දැන් හිතට හැමතිස්සෙම මොකද වෙන්නේ? අරක මතක් වෙනවා. අනේ මං ගැන නොදැනගනීවා. හොරෙක් පොලිසියෙන් දකිද්දි මොකද වෙන්නේ? විසරද භාවිය නෑ. එයා සමාජයේ කවුරු හරි හොරෙක් ගැන කතා කරොත් එයාගේ හිතේ විසරද භාවිය නෑ. සත්තු මරණ කෙනෙක් ගැන සත්තු මරණයි කතා කළොත් එයාට විසරද භාවිය නෑ. වර්ධි කාම සේවනයේ යෙදෙන අය ගැන කවුරු හරි කතා කර දොස් කිව්වොත් මෙයාට විසරද භාවිය නෑ. මෙයා අනේ මං ගැන දැනගත්තා. අනේ මං ගැන නොදැනගනීවා. මං ගැන නොදැනගනීවා කියලා හැමතිස්සෙම මොකද වෙන්නේ? තමන්ගෙන් වෙච්ච අඩුපාඩුව සංගව ගන්න කල්පනා කරනවා. ඒක හරියට අර කලින් කල ණයකාරයෝ විල්ල පොලිය මතක් කරනවා වගේ අපේ හිතට වද දෙනවා ඒක. බුදුරජාණන් දේශනා කරන ආර්ය විනය තුල අර ණයකාරයෝ මතක් කරනවනේ. නැවත නැවත පොලිය ඒ වගේ කියලා. ඒක අර දැන් පොලිය දැන් ගෙවන්න නැතුව හිටියම මොකද වෙන්නේ? දැන් පොලිය මතක් කර පොලිය මතක් කරගෙන ඉන්නකොට ගෙවන්න නැති වෙනකොට අපිට ඊට පස්සේ මොකද වෙන්නේ? තව පොලිය හැදෙන එකට කියන්නේ මොකක් කියලාද? වැල් පොලිය කියලා. අන්නේ වැල් පොලිය වගේ ඊට පස්සේ යා මොකද කරන්නේ? කයින් උත්සාහ කරනවා තමන්ගේ වැරද්ද වහගන්න. වචනේ උත්සාහ කරනවා තමන්ගේ අඩුව වහගන්න. හිතින් උත්සාහ කරනවා තමන්ගේ අඩුව වහගන්න. කයින් වෑයම් කරනවා. වචනින් වෑයම් කරන, හිතින් වෑයම් කරන. දැන් තමන්ගෙන් වෙච්ච අඩුපාඩු වහගන්න ඊට පස්සේ තව දේවල් කරනවා. එහෙම වෙන්නේ නැද්ද? දැන් සමහරව අපි හිතමු දැන් මොකක් හරි තව කෙනෙක් මිනිහක් මරනවා. දැන් මැරුවට පස්සේ යා බලනවා කවුද? ඒක දැක්කේ. දැක්කගෙනවත් ඊට පස්සේ මරන්න හොයන්නේ නැද්ද යා? දැන් බයයි දැන් මෙයා මාව ගැන කොට හරි එලි කරොත් කියලා ඊට පස්සේ යා මොකද කරන්නේ? ආයි කයින් වචනෙන් සිතින් ආයි උත්සාහ කරන එක වහගන්න. හරියට අර ගෙවපු නැති පොඩියට වැල් පොඩියක් එකතු වෙනවා වගේ දැන් එකතු වෙනවා. ආර්ය විනය තුල ණය ගැනීම කියන්නේ මොකද්ද? දුස්චරිතයේ හැසිරීම. කයින් වචනයෙන් මනසින්. එතකොට නුවණ තියෙන අය මොකද කරන්නේ? ඒ අයට චෝදනා කරනවා. නුඹ කයින් දුස්චරිතයේ හැසිරෙන මිනිස්සෙක්. නුඹ සල්ලාලේ, නුඹ බේබද්දේ, නුඹ බොරුකාරයෙක් කියලා මිනිස්සු චෝදනා කරනවද නැද්ද? එයාට චෝදනා කරනවා. දීපම් මගේ සල්ලි වලට පොලිය. දීපම් මගේ සල්ලි වලට පොලිය කියලා අර ණයකාරයෝ මොකද කරන්නේ? චෝදනා කරනවා. අන්නේ චෝදනා කරනවා වගේ තමයි කියනවා මොකද්ද? අර නුවණ තියෙන අය, නුවණ තියෙන සුපේසල ශික්ෂාකාමී අය මොකද කරන්නේ? ඒ කෙනාට චෝදනා කරනවා. නුඹ බොරුකාරයෙක්, නුඹ බේබද්දේ, නුඹ සත්තු මරණ කෙනෙක්, නුඹ හොරකම් කරන කෙනෙක්, නුඹ අනුන්ගේ දේවල් වලට ඉරිසියාකම්කාරයෙක්, නුඹ ගුණමකුවෙක් කියලා මිනිස්සු දොස් කියන්නේ නැද්ද ඒ කෙනාගේ වරදට අඩුවට? එතකොට ඒක හරියට අර ණයකාරයෝ ණය දීලා ගෙවන්නේ නැතිකොට ඒකට පොලියයි වැල් පොලියයි එකතු වෙනවා. එතකොට ඒ එකතු වෙලා ගෙවන්නේ නැතිකොට මොකද කරන්නේ? අර ණයකාරයෝ චෝදනා කරනවා. දීපම් මගේ ණය, දීපම් මගේ පොලිය, පොලියට පොලිය වෙලා වැල් පොලිය ගෙවපන් කියලා නිතර චෝදනා කරනවද නැද්ද? අන්නේ චෝදනා වගේ තමයි අර ඒ අකුසලයට කැමති නැති නොනැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා නැත්තම් තමන් එකට ඉන්න නොවන තියෙන ගුණවන්ත උතුමන්ගේ ගර්හාවට ලක් වෙනවා. එයයි චෝදනා කරනවා. ඒකෙන් ගැලවෙන්න පුළුවන්ද? ණය ගත්තා නම් ගෙවන්න වෙනවා. මොකද්ද ණය ගත්තේ? ආර්ය විනය තුළ ගත්ත ණය මොනවද? කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ
දුෂ්චරිතය. ඔය විදිහට ආර්ය විනය තුල ණයගත්ත කෙනා යනවා භාවනා කරන්න කියලා. මොකද වෙන්නේ? එයා අරණ්‍යයකට හෝ ගියේ වෙයි, රුක් සෙවණකට ගියේ වෙයි. වනගත ප්‍රදේශයකට ශුන්‍යාගාරයකට යනවා. දැන් යන්නේ මොකටද? යනවා ශුන්‍යාගාරයකට හෝ එයා යනවා පාපී අකුසල විතරකයන්ගෙන් ඔහුගේ හිත වෙලා ගන්නවා කුසල් වඩන්න බැරි වෙනවා. ඒ දැන් එයාට හැමතිස්සෙම වෙන්නේ දැන් එයා ඒ අකුසලේ බේරලා නැහැ. එහෙනම් එයාට ඒක එතන එයා එහෙනම් මොකද කරන්න ඕනේ පළමුවෙන්ම? ඒ අකුසල් වලින් වළකින්න ඕනේ. වෙච්ච දේවල් කරන්න දෙයක් නැහැ. මම මේ මොහොතේ ඉඳලා මම මේ අකුසලයේ කරන්නේ මේ අකුසලයේ කරන්නේ කියලා එයා හික්මෙන්න ඕනේ. අනේ හික්මෙන්න නැති වුනහම තමයි වෙන්නේ අනේ මගේ අතින් මේ අකුසලයේ වෙනවා නේද කියලා. ඊයේ මගේ ප්‍රශ්නෙට ආවිද උත්තරය උතන් දෙන්නේ නේ. එතකොට මොකද වෙන්නේ? නැවත එයා ඒ අකුසලයේ නොකරන්න එයා කයින් වචනයෙන් මනසින් සුචරිතයට යෙදෙන්න සංවර වෙන්න හිතක් හදා ගන්න ඕනේ. එයා සත්තු මරණ කෙනෙක් නම් එයාට ඒ සත්තු මැරීම හේතු කරගෙන එයාගේ හිතට චෝදනා කරනවා. නිතර ඒකෙන් හිත වෙලා ගන්නවා. පාපී අකුසල් විතරකයන්ගෙන් හිත වෙලා ගන්නවා. ඒක හරියට මොනක් වගේද අර ණයගත්ත කෙනාගේ පස්සෙන් පන්නනවා වගේ අපේ පස්සෙන් පන්නනවා අපි කරපු දේවල්. බේරෙන්න නම් ධර්මයේ විතරමයි තියෙන්නේ. එහෙම නැත්තම් බේරෙන්න ක්‍රමයක් තියෙනවද? පස්සෙන් පන්නනකොට බෑ. හැබැයි යා පස්සෙන් පන්නනකොට හිත රැකගන්න එයා කල්පනා කරනවා නෑ මට වැරදුනා. මට අසත්පුරුෂ මිත්‍රයෝ නිසා හරි වැරදුනා. එහෙම නැත්තම් පවුලේ කෙනෙක් හරි නිසා මට වැරදුනේ නිසා මං අද ඉඳලා කාය දුස්චරිතය දෙන්නේ. අද ඉඳලා මං වචී දුස්චරිතේ මනෝ දුස්චරිතේ හැසිරෙන්නේ මං කාය වචී මනෝ සුචරිතේ දෙනවා කියලා කිව්වනම් ණය ගෙවල නේද එතන? ණය ගෙවුවට පස්සේ ණයකාරය වෙනවද පොලිය බැල පොලියලගෙන? නෑ ණය ගෙවන්න ක්‍රම තියෙනවා. නෑ ණය ගන්න හැමෝම පස්සෙන් එලවන්නේ නෑ. ණය ගෙවුවොත් ණය ගෙවල ඉවර කරලා පොලියයි බැල පොලියයි තියෙනවද? ආයි පස්සෙන් එලවෙලව අර උඹ ගත්ත සල්ලි දීපන් කියා පස්සෙන් කට්ටිය එලවනවා. නැවත සිහිපත් කරනවද? නෑ. අන්න ණය ගෙවන්න ඕනේ. ණය ගෙවන්න නැතුව නම් බණ භාවනා කරලා ප්‍රතිඵල ලබන්න බෑ. ණය ගෙවලා පටන් ගන්න ඕනේ. එහෙනම් ණය ගෙවන්න තියෙන්නේ තනි. මොකද්ද ගෙවන්න තියෙන ණය? ඔය කටින් කරන පව් ටික නවත්තන්න. ඔය කයින් කරන පව් ටික නවත්තන්න. ඔය හිතින් කරන පව් ටික නවත්තන්න. ඕකම නේද බුදුරජාණන් වහන්සේ තව විදිහකට අපිට පෙන්වලා දුන්නේ බුද්ධ වචනීය විදිහට. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒකම් බුද්ධං ශාසනං කියලා. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව? සියලු පව් බැහැර කිරීමත් සියලු කුසල් දහම් දියුණු කර ගැනීමත් තම සිත පිරිසිදු කර ගැනීමත් තමයි බුද්ධ වචනීය කියන්නේ බුද්ධානුශාසනාව. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුශාසනාව නේද මේ ආයි දේශනා විදිහට අපි ඉගෙන ගන්න. බලන්න බුදු කෙනෙක්ගේ තියෙන විස්මිත දේශනා කෞශල්‍ය හැකියාව. හකුළු වල කිව්වා මෙයයි බුද්ධානුශාසනාව කියලා පද 4කින්. විග්‍රහ කර සූත්‍ර දේශනා 18000කින් විතර විස්තර කරනවා. හැබැයි මේ විස්තර කරන හැම එකක්ම අර බුද්ධ වචනය තුල තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා හැකියාව. අපි සාමාන්‍යයෙන් දෙයක් කතා කරන්න ගියත් පටන් ගන්නෙ උතුරෙන් නතර වෙන්නේ දකුණේ. අපි පටන් ගන්න එකේ නෙමෙයි සමාජලාවට මේ අපි මම දැකලා තියෙන සමාජ ධර්ම සාකච්ඡා පටන් ගන්නෙ. ඉවර වෙන්නේ වාද පිටියකින්. නේ? බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ලස්සන. කොහෙන් ගත්තත් ඒ මුක්ති රසයෙන් යුක්තයි. ඇයි හේතුව? අර පද 4ට මේ සියලු දේශනාවයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය කියන වචනයේට මේ සියලු ධර්මස්කන්ධයම අයිති වෙනවා. එතකොට බුද්ධ වචනේ බුද්ධ අනුශාසනාවට මේ හැම දේශනාවක්ම එකගයි.
බලන්න බුදුරජාණන් වහන්සේගේ හැකියාව. ඒ තමයි සම්බුදු කෙනෙක්ගේ නුවණ කියලා කියන ප්‍රඥාව. මේ ලෝකෙත් බුදු පසේ බුදු ආදී උතුමන් වහන්සේලාටවත් ඒ ප්‍රඥාව පිහිටන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ නමකට හැර. එයා ওই විදිහට මේ රුක් සෙවණකට ගියත් ශුන්‍යාගාරයකට ගියත් එයා බණ භාවනාවක් කරගන්න ගියත් එයාගේ හිත හැමතිස්සෙම මොකද වෙන්නේ? විපිලිසර වෙනවා. එයාගේ හිත හැමතිස්සෙම විපිලිසර වෙනවා. වික්ෂිප්ත වෙන එයාට ඒ කියන්නේ එකම අරමුණක කුසල් චිත්ත පවත්වන්න බෑ. ඔන්න දැන් සමහර වෙලාවල කියනවා ස්වාමීනි මට භාවනාව වැඩුවට වැඩින්නේ නැහැ. මොකද්ද දෝෂේ? කය රැකගෙන නැහැ, සිත රැකගෙන නැහැ, වචනේ රැකගෙන නැහැ, භාවනා කරන්න හදනවා. හැදුවට සිත වැඩෙන්නේ නැහැ, සිත විපිලිසර වෙනවා. සිත වැඩෙන්නේ නැහැ. හිත විපිලිසර වෙනවා, විසිරලා හිත විසිරෙනවා. හිත එකඟ කරගන්න බැහැ. එහෙනම් හිත එකඟ කරගන්න නම් ඒ හිත එකඟ කරන කලින් එයා මොකද කරන්නේ? භාවනාවට කලින් ණය ගෙවල වාඩි වෙන්න ඕනේ. ණය ගෙවල භාවනාවට වාඩි වෙන්න. ණය ගෙවන්නේ නැතුව භාවනාවට වාඩි වෙලා තේරුමක් නැහැ. එහෙනම් ගත්ත ණය ගෙවන්න. අද මේ අවුරුද්දේ පළවෙනි පොයේ දවසේ පරණ ණය සේරම ගෙවල අවසන් කරන්න අද දවසේ මේ ශාලාවෙන් එළියට යන කලින්. නේද? පරණ ණය ගෙවල ඉවර කරන්න කොහොම හරි. නැත්තම් ආයි ගෙවන්න වෙනවා. ණය ගෙව ජීවත් වෙන එක සැපද දුකද? දුකයිනේ. දැන් ණය ගැනීමත් දුකයි. ණය ගත්තාම පොලිය ගෙවන්න වෙනවා ඒකත් දුකයි. ඒක ගෙවන්න බැරි වුණාම ඒකට තව පොලියක් හැදෙනවා, වැල් පොලිය හැදෙනවා ඒකත් දුකයි. එතකොට ඒවා අර ණයකාරයෝ ඇවිල්ලා වරින් වර සිහිපත් කරනවා ඒකත් දුකයි. ඊට පස්සේ ඒවා සිහිපත් කරලා දෙන්නේ නැතිකොට අන්තිමට ඒගොල්ලෝ පස්සෙන් අපි එළවනවා ඒකත් දුකයි. එහෙමත් කළ බැරි වෙනකොට නීති මාර්ගයෙන් සිරගත කරනවා ඒකත් දුකයි. ඒ වගේ තමයි කයින් වචනින් සිතින් අකුසල් කිරීම හරියට මොකක් වගේද? ණය ගැනීම. ඊට පස්සේ ඒ දේ හදාගත්තේ නැතුණාම ඒ දේ හදාගන්න ඕන්න දැන් කයින් වචනින් සිතින් අකුසල් කරන කෙනා ණය ගන්නවා. දැන් එයා ණය ගෙවුවොත් එයාට ඊට පස්සේ එකෙන් එක විසඳුමක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් විසඳුම තියෙන්නේ ණය ගෙවුවොත් විතරයි. දැන් ණය ගෙවුවේ නැත්නම් ඊට පස්සේ මොකද වෙන්නේ? පොලිය හැදෙනවා. දැන් එයා තුල නැත්තේ මොනවද? එයා ණය ගැනීම කියලා කිව්වේ. එයා දුප්පත් කියලා මොනවද කියේ? පළවෙනි ආයි මුල ඉඳලා මතක් කරමුකෝ. දැන් ණය ගන්නේ කවුද? දුප්පත් මිනිස්සෙද පොසත් මිනිස්සෙද? දුප්පත් මිනිස්සෙක්. ආර්ය විනය තුළ දුප්පත්කම කිව්වේ මොකක් නැතිකමද? ශ්‍රද්ධාව නැහැ, පවට ලැජ්ජාව නැහැ, පවට බය නැහැ. ඊළඟට කුසල් දහම් පිළිබඳව වීරිය නැහැ, කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව නැහැ. ඔන්න ඔය ධනිය නැති එක්කෙනාට කියනවා දුප්පතා කියලා. සමහරට එයා යන්නේ හොඳ ලොකු වාහනයක වෙන්න පුළුවන්. හැබැයි ඔය පහ දිනනවා නම් ගමේ පොල් කඩන කෙනාත් පොසත්. ගමේ කුලී වැඩ කරන කෙනාත් පොසත්. ගමේ අන් අයගේ ගෙවල් වල හැඩි බලන් හොදලා දෙන කෙනා පොසතෙක්. එහෙනම් දුප්පත්කම කියලා ආර්ය විනය තුළ දුප්පත්කම කියලා කියන්නේ මේ කන්න බොන්න අඳින්න පළඳින්න නැතිකම නෙමෙයි. ඊට වඩා ලොකු ධනවත්කම අපි උපදව ගන්න ඕනේ. ඒවා සම්පූර්ණ වුණා කියලා එයා ධනවතෙක් වෙන්නේ නෑ. යා මේ සාමාන්‍ය ලෝකේ කාම ලෝකේ පුංචි පහසුකම් ටිකක් තියෙන කෙනෙක් විතරයි. කාම ලෝකේ ධනවන්තකම කියලා හිතන්නේ සල්ලි. ආර්ය විනය තුළ ධනිය කියලා කියන්නේ ඊට වඩා ගොඩක් ආත්පසින් වෙනස් දෙයක්. ආර්ය විනය තුළ ධනිය මෙලොවට වගේම පරලොවටත් ධනයක්. යාන වාහන කියන්නේ මෙලොවට විතරයි ධනිය. කනබන දේවල් ඉඩකඩම් ගෙවල් දොරවල් වතු පිටි කනකර ආභරණ ආයතන රන්දිති මුතුමැණික් මේ සේරම මෙලොව ජීවිතයට විතරයි ඒ ධනිය. හැබැයි ශ්‍රද්ධාව කියන්නේ පරලොවට පිහිට වෙන ධනියක්. හිරියොත්ප්ප කියන්නේ
වීර්යය කියන්නේ ප්‍රඥාව කියන්නේ මෙලොවට වගේම පරලොවටත් උපකාර පිණිස පවතින ධනියක්. ඒ නිසා ඒවට කියනවා ආර්ය ධන කියලා. මොන ධන කියලාද? ආර්ය ධනය කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඔන්න ඒ ධනිය නැති කෙනාට කියනවා කවුරු කියලාද? දිලින්දා, දුප්පතා කියලා. ඔන්න ඒ ශ්‍රද්ධාව, හිරියොත්ප්ප, වීර්ය, ප්‍රඥාව කියන ධනිය නැති කෙනා මොකද කරන්නේ? යාර ශ්‍රද්ධාවක් නැහැනේ. ආයි ශ්‍රද්ධාව නැති කෙනාට බුදුරජාණන් වහන්සේ කියන පැහැදීමක් තියෙනවද? ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන නැහැ. එයාට මොකක්ක පැහැදීමක් නැහැ. එයාට ඒ පැහැදීම නැති නිසා යා මොකද කරන්නේ? කයින්, වචනෙන්, සිතින් කිසි වගක් නැතුව පව් කරනවා. ඒක හරියට ආර්ය විනය තුළ බුදුරජාණන් දකින්නේ දුප්පත් කෙනා දුප්පත් කමින් හේතු කරගෙන ණය ගන්නවා වගේ. දැන් සිතින්, කයින්, වචනෙන් එයා දුස්චරිතයේ හැසිරෙනවා. ඒ දුස්චරිතයේ හැසිරීම නිසා මොකද වෙන්නේ? දිලින්දනිය කොහොමද? දිලින්දු කෙනා තමයි දුස්චරිතයේ හැසිරෙන්නේ. ඔය කාරණා පහ නැති ආර්ය ධනිය නැති කෙනා ආර්ය විනය තුළ දුප්පතේ. ඒ ආර්ය විනය තුළ දුප්පත් භාවයට පත් වෙච්ච කෙනා සිතින්, කයින්, වචනෙන් දුස්චරිතයේ හැසිරෙනවා. ඒකට කියනවා ණය ගන්නවා කියලා. ඊට පස්සේ ඒකේ ණය අරගෙන ඊට පස්සේ යා මොකද කරන්නේ? දැන් දුස්චරිතයේ හැසිරෙනවා. ඊට පස්සේ යා ඒකෙන් දුස්චරිතයේ හැසිරෙනකොට ඒකට කියන මොකක් කියලාද? එයා දුස්චරිතයේ හැසිරෙන එකට කියනවා ණය ගන්නවා කියලා. ඊට පස්සේ මෙයා මොකද කල්පනා කරනවා? අනේ මාව කවුරුත් නොදැනගනීවා. මං අතින් මේ අඩපාඩු වුණා කියලා කවුරුත් දැනගන්න එපා කියලා මෙයා හිතින් පතනවා. ඒ තමයි පොලිය. දැන් පොලිය. ඊට පස්සේ යා මොකද කරන්නේ? ඊට පස්සේ යා මොකද කරන්නේ? අනේ මාව මෙහෙම දැනගනීවා කියලා කයින් කටයුතු කරන, වචනයෙන් කටයුතු කරන, සිතෙන් කටයුතු කරන. ඒකට කියනවා වැල් පොලිය කියලා. ආයි පොලියට පොලිය එකතු වෙනවා දැන්. ඒකත් කිවා ගන්න නැහැ දැන් මෙයා. ඒ දිවන්නේ නැහැ දැන් මෙයා. ඊට පස්සේ යාට මොකද වෙන්නේ? දැන් එක එක්කිනා අර ණයකාරය ඇවිල්ලා කියනවා දීපන් ණය කියලා. ඒක හරියට කොයි වගේද? Tamanටම සිහි කර දෙනවා. ඔබ මේක කරා කියලා හැමතිස්සෙම මොකද වෙන්නේ? Tamanට සිහි කර දෙනවා. ඒක හරියට කොහොමද? දැන් අර ඇවිල්ලා කියනවා දීපම් මගේ පොලිය කියලා කියනවනේ. චෝදනා කරනවනේ. ඒක හරියට කොයි වගේද? එයත් එක්ක එකට ඉන්න ගුණවන්තයි ඉන්නවා. ඒ අය කියනවා නුඹ මේ වැරද්ද කරන කෙනෙක්, නුඹ සල්ලාදී, නුඹ බේබද්දේ, නුඹ සත්තු මරණ කෙනෙක්, නුඹ හොරෙක් කියලා මොකද කරන්නේ? ඒ අය චෝදනා කරනවා. අර ඔහුට චෝදනා කිරීම තියෙනවා. දැන් අර ණය ගත්තාම දුන්නේ නැත්නම් චෝදනා කරනවා වගේ. ඊට පස්සේ මොකද කරන්නේ? යනවා අරණ්‍යයකට, රුක් මුලකට, ශුන්‍යාගාරයකට හරි යනවා භාවනා කරන්න. මොකද වෙන්නේ? නොයෙක් ලාමක අකුසල විතර්කයන්ගෙන් හිත වෙලා ගන්නවා. එයාගේ හිත එකඟ වෙන්නේ නැහැ. ඒක හරියට කොයි වගේද? අර පස්සෙන් එළවනවා වගේ. දැන් පස්සෙන් ලුහු බැඳගෙන යනවා. ඊළඟට මොකද කරන්නේ? තමා සතු ධනියක් නැති පොහොසත් නොවේ දිනිදු තැනන්තා කයින්, වචනයෙන්, මනසින් දුස්චරිතයේ හැසිර කය විදී මරණින් මත්තේ අපාය නම් වූ දුර්ගතේ නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදිනවා. ඒක හරියට කොයි වගේද? හිරේ විලංගුවේ වැටෙනවා කියලා උපදින්නේ කොහෙද? අපාය නිරයේ උපදිනවා කියලා. එයා නිරයේ උපන්නාට පස්සේ එයා හිරගෙදරට ගියාන් පස්සේ එයා මොකද කරන්නේ? එයා කවදා හරි ඒ නිදහස් වෙනකන් සමහර ජීවිතාන්තය දක්වා හිරේට ගියොත් එයා ඒ කාලෙම එන්න ඕනේ. එයා සතර අපායට නිරේ උපදිනවා. කල්පයක් දන්නේ නැහැ. දෙකක්ද දන්නේ නැහැ. කල්ප 20ක්ද 30ක්ද දන්නේ නැහැ. සමහර කල්ප 100 ගණන් එක දිගට සුගතියක් නැහැ. දුගතිය විතරම. නිරයෙන් තිරිසන් ලෝකෙට, තිරිසන් ලෝකෙන් ආයි නිරයට, නිරයෙන් ආයි නිරයට, තිරිසන් ලෝකෙන් ආයි නිරයට, තිරිසන් ලෝකෙන් ආයි තිරිසන් ලෝකෙට.
ඒකෙන් යන්තම් මොකක් හරි චූටි එකක් තියලා පෙරේත ලෝකෙට, ආයි පෙරේත ලෝකෙන් ආයි පෙරේත ලෝකෙට, ආයි පෙරේත ලෝකෙන් තිරිසන් ලෝකෙට, ආයි ඒකෙන් නිරේට ඔය ටිකේ කැරකි වාසය කරන්න වෙනවා අර කෙවලා ඉවර වෙනකම්. අර ණය ගත්තේවා තියෙනවා, ඒවට පොලිය හැදිච්ච තියෙනවා, ඒවට වැල් පොලිය එකතු වෙච්ච තියෙනවා. ඔය ටික කෙවලා ඉවර කරන්න ඕනේ. හිර ගෙදර දඬුවම. ඒ දඬුවමින් තමයි යා නිදහස් ගෙවලා ඉවර වෙන්නේ යාගේ ණය. අර ඔබ මේ ණය ගෙව්වේ නැත්තම් ඔබ අවුරුදු 20කට හිරේ කියලා දානවා. ඒ වගේ තමයි. හැබැයි මනුස්ස ලෝකේ වනම් මනුස්ස ජීවිතේ මේක ජීවිතෙන් හම්බෙන්නේ දඬුවම්. හැබැයි ආර්ය විනය තුල දුස්චරිතයට ලැබෙන දඬුවම් එක ජීවිතයකින් දෙකකින් දේශින් අවසන් වෙන ඒවා නෙමෙයි. සමහරට නිවන් දකින මොහොත දක්වාම විපාක දෙනවා. දුස්චරිතයේ හැසිරුණොත් මොගලන් මහරහතන් පිරිනුවම් පාන කොටත් සම්පූර්ණයි. දුස්චරිතයේ හැසිරුණොත් ආයි ඒවට හම්බ වෙනවා. හැබැයි නිවැරදි වෙන්න අවස්ථාවක් අපට තියෙනවා. මහණෙනි අනුත්තරෝ යෝගක්කේම නම් වූ නිවන අවබෝධ කිරීම මේසා දරුණු, මේසා කටුකු, මේසා අන්තරාය කරයෝ අන්‍ය වූ එක දෙයක්වත් මම දකින්නේ නැහැ. අන්න නිවන අවබෝධ කරන්න මේ තරම් කටුක, මේ තරම් මේසා අන්තරාය කරෝ, මේසා දරුණු වෙන කිසිදු දෙයක් මම බුදු දසින් දකින්නේ නැහැ කියනවා මේ ණය ගැනීම තරම්. එහෙනම් ශ්‍රද්ධාව දියුණු කිරීම වටිනවද නැද්ද? පවට ලැජ්ජාව උපදවා ගැනීම, පවට බය උපදවා ගැනීම, වීරිය කිරීම, ප්‍රඥාව ඇති කර ගැනීම, මේ කාරණා පහ අපිට වටිනවද නැද්ද? වටිනවා. ඔය කාරණා පහ නැත්තම්, ඔය කාරණා පහ උපදවා ගැනීම පිණිස අපි වහවහ කටයුතු කළ යුතු වෙනවා. එහෙම කටයුතු නොකළොත් අපිට හිරගෙදරට යන්න වෙනවා. හිරගෙදර තමයි මොකද්ද? නිරය, සතර පාය. එහෙනම් අපි කවුරුත් කැමතිද හිරේ විලංගුවේ වැටලා දුක් විඳින්න? එහෙනම් ගත්තනම් ණය ගෙවපන් කියලා කියනවා ඇවිල්ලානේ. එහෙනම් අපි ණය අරගෙන තියෙනවා. අපි ණය අරන් නැද්ද? අම්මේ වැඩියෙන්ම ණය වෙලා තියෙනවනේ. උපන්දා ඉඳලා ණය වෙලා තියෙනවද නැද්ද? ඔය කට නිසා ණය වෙලා තියෙනවා. ඔය හිත නිසා ණය වෙලා තියෙනවා. ඔය කය නිසා ණය වෙලා තියෙනවා. දැන් ඉතින් ණය ගත්ත ඇති. දැන් මොකද කරන්න ඕනේ? දැන් අඩු ගානේ මේ අවුරුද්දේ මුල පටන් ගැනීමේදීවත් ගත්ත ණය ගෙවන්න සසරේ ගත්තේවා තියෙනවා. මේ ජීවිතේ ගත්තේවා තියෙනවා. අර කාමභෝගී ගිහි ජීවිතේ ණය ගැනීමට වඩා ආර්ය විනය තුල ණය ගැනීම බලවත්. එහෙනම් ණය ගෙවන්න නම් ශ්‍රද්ධාව තුළ පිළිටන්නම ඕනේ. පවට ලැජ්ජා බය දෙක උපදව ගන්නම ඕනේ. වීරිය ඇති කර ගන්නම ඕනේ. ප්‍රඥාව ඇති කර ගන්නම ඕනේ. ඔය පහ නැත්තම් අපි හිඟන්නේකටත් වඩා දුක්පත්. සිඟන්නා දුක්පත් මේ ජීවිතයේ විතරයි. ඔය පහ නැත්තම් අපි සසර පුරාවටම හිඟන්නේ. ආර්ය විනය තුළ. එහෙනම් ණයකාරයෙක් වෙන්න වෙනවා සංසාරෙට. සංසාරේට ණයකාරයෙක් කියලා විදවන්න වෙන්නේ දඬුවම් සතර පායි. එහෙනම් දඬුවමට බය නම්, අන් අයගෙන් ලැබෙන චෝදනාවලට බය නම්, ණයකාරය ඇවිල්ලා පොලිය ඉල්ලනකොට ඒවට ලැජ්ජාවක් බයක් තියෙනවා නම් එයා මොකද කරන්න ඕනේ? ඉක්මනින්ම ණය ගෙවලා නිදහස් වෙන්න ඕනේ. ආර්ය විනය තුළ සතර පාය නම් වූ දඬුවමට බය නම්, තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට චෝදනා කරනවා. ඒකට බය නම්, කාය වචී මනෝ දුස්චරිතේ නම් වූ ණය ගැනීමට බය නම්, සංසාරේ හිරගෙදරවල් ළඟින්න කැමති නැත්තම් මොකද කරන්න ඕනේ? සංසාරේ ගත්ත ණයත් එක්ක එකතු කරලා මේ ජීවිතේ කොහොම හරි ගෙවන්න. උපරිම වශයෙන් ගෙවන්න යන්නේ අවුරුදු 7යි කියලා බුදුරජාණන් දේශනා කරා. දවස් 7ක්, අවුරුදු 7ක් ඇතුළත මේ ණය ගෙවල ඉවර කරන්න පුළුවන්. ඉතින් අපිට බැරි වෙලා තියෙන්නේ ධර්මයේ තියෙන අඩුවක් නිසා නෙමෙයි, අපේ තියෙන අඩුවක්. බුදුරජාණන් වහන්සේ වදාළේ සතර සතිපට්ඨානය යම් කෙනෙක් වඩනවා නම් යෝනිකෝච භික්ඛවේ චත්තාර සතිපට්ඨාන එවං භාවීය සත්තවස්සානි
තස්ස දින්නම් පලානම් අඤ්‍යතරම් පලම් පාටිකංකම් දිට්ඨියව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිත. මේ සතර සතිපට්ඨාන ධර්මයේ යම් කිසි කෙනෙක් පුරුදු පුහුණු කරනවා නම් අවුරුදු 7ක් ඇතුළත එයා අරහත්ත්වයටපත් වෙනවා කියනවා. කෙලෙස් ටිකක් ඉතුරු වුණොත් අනාගාමී ඵලයටපත් වෙනවා කියන එක මේ බුද්ධ වචනේ. ඒක ඒකාන්තයෙන් සත්‍යයක් නෙවෙයි. එහෙනම් අපිට ඒ தත්තෙට එන්න බැරි වුණා නම් ඒ එන්න බැරි වෙලා තියෙන්නේ කාගේවත් දෝෂයක් නිසා නෙමෙයි අපේ දෝෂයක්. මොකද්ද දෝෂය? අපි ණය ගෙවල නැහැ. අපි දිලිඳුයි. ණය ගෙවල නැහැ නෙමෙයි අපි දිලිඳුයි. අපි පෝසත්තු වෙන්න ඕනේ. පෝසත්තු වෙන්න නම් ওই කාරණා පහ තියෙන්න ඕනේ. ඔන්න ඒ කාරණා පහ ඉති කරගන්න. සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.